ඔයාට එන්න කියලා මම ගොඩක් වෙලා මෙතෙන්ට. හරිද? දැන් මම මෙතෙන්ට ඇවිල්ලා ඉතින් පැය භාගයකට වැඩිනේ. අනේ සෝරි සර්. මම දැන් පාරට ඇවිල්ලා පැයකටත් වැඩි. තාම බස් එකක් නැහැ. මෙතන හිටපු අයියා කෙනෙක් තමයි කිව්වේ බස් එක කැඩිලා කියලා. ඒක නිසා තමයි පරක්කු වුනේ. ගාලා ඔයා රංගපන්නාස කියලා කිව්වොත් ගානකොට තමයි මම එන්න බා මම ඩිරෙක්ට් නිසා මට හැමදාම හැම වෙලාවෙම එන්න වෙන්නේ නෑ මට. හරිද? පුළුවන් වෙලාවට මම ආවනේ. හරි සර්. මම ඒක දන්නවා. මටත් ඕන ඉක්මනට ඇවිල්ලා වැඩේ කරගන්න. මට තව චූටි වෙලාවක් දෙන්න සර්. ඔයා චුට්ට කියලා කිව්ව ගොඩක් වෙලා ඉඳලා. හරිද? ඔයා මං 10ට මට එන්න කියලා කිව්ව මෙතෙන්ට මම 10ට ආවා. ඔයා බලාපොරොත්තු 10ට. එතකොට ඔයා චුට්ට කියලා කිව්වනේ 11ට චුට්ට කියලා කිව්වා. දැන් 12ට චුට්ට කියනවා. එතකොට ට්‍රැෆික් එකේ කියලා කව 12ට. හරිද? දැන් මං කතා කරද්දි කියනවා බස් එකේ කැඩිලා කියලා. අනේ සර් මට බොරු කියලා chance ගන්න ඕනේ නැහැ. මෙතන ඉන්න අයියා කෙනෙක් තමයි කිව්වේ බස් එක කැඩිලා කියලා. ඔයත් හංගාගෙන මේ ෆොටෝ ෂූට් කරනවා, වීඩියෝ ෂූට් කරනවා, රංගපාපු ඒවත් කරනවා. අරකයි මේකයි මට අරම කරන්න පුළුවන්, මෙහෙම කරන්න පුළුවන් කියලානේ හිටියනේ. දැන් මම මේන් රෝල් එකටනේ ආව ගන්න හිතාගෙන හිටියේ. හරිද? ෆිල්ම් එකේ මේන් රෝල් එකට ගන්න හිතාගෙන හිටියේ. දැන් මම ඩිරෙක්ටර් මම ලැජ්ජ වෙනවනේ. දැන් තාමසේ ඉන්ටර්විව් කරන්නත් මම කොහොමද ගන්න කියන්නේ කොහොමද? ඔයාව. ඉතින් සමන් සර් කිව්වේ නැහැනේ. සර් දකින්නද? මම සර්ට වීඩියෝස් ෆොටෝස් මට නගපාන්න පුළුවන් නිසා තමයි මම සර්ගෙන් chance එකක් දුන්නේ. ඔයාගේ ෆෝල්ට් එකක් තියෙනවනේ. මට ටයිම් මට ගොඩාක් වැඩ තියෙනවා. මට ගොඩාක් වැඩ තියෙනවනේ. මට ටයිම් එන්නේ අවුල්නේ. ටයිම් එන්නේ අවුල්. උදේ ඉඳලා මට ටයිම් ගන්න ඔයාගෙන් මම එකම දෙයක් අහන්නේ. ඔයාට හරිද? මං වෙනුවෙන් හරිද? ඔයා එන්න පුළුවන් ටයිම් එකත් එක්ක හරිද? ඔයාට කීයට දෙන්න පුළුවන් ටයිම් එක මම දන්නේ මම යනවා ගෙස්ට් එකට. මම රෙස්ට් කරන ගෙස්ට් එකේ හරිද? ඒ ගෙස්ට් එකට තමයි ඔයාට එන්න වෙන්නේ. හරිද? මම මෙතනනේ රස්තියල් වෙන උදේ ඉඳලා මේ දැන් කීයද උදේ 10ට ආවේ මම. අතරමාර 11යි වෙලාව. හරිද? මෙතන තවත් ඉන්න බෑනේ බස් එකේ කීයට ඉඳන්නේ බස් කතාගෙන. ඒකත් එක්ක මම යන්න ලොජ් එකට. ඔය ලොජ් එකට තමයි එන්න වෙන්නේ. හරිද? ඔය ලොජ් එකට ඇවිල්ලා අතට කතා කරන්න ඉන්න පුළුවන්ද කියලා කියන්න මට. හරි සර්. මට ටික වෙලාවක් දෙන්න. මම ඊළඟට තියෙන බස් එකේ දැන් ඔයා ගන්නේ ආවිනවා කතා කරන්නේ. හරි. එතනින් ආවේ මම වදින කරන්නේ මෙච්චර. හරිද? එයාව මම මේකට දාන්න. හරිද? එතනින් ආවද මාත් කතා කරලා අපි ගොඩක් නැති එකේ ඉඳලා ඉඳලා ඉස්සර කතා කරන දෙපේ දැන් ඉඳලා කතා කරන්නේ කියලා ඉඳලා කතා ආවේ නෑ නේද? හරිද? එතනින් ආව ඔයාට එයා එනවා නම් එන්න නැත්තම් නිකන් ඉන්න. හරිද? ඉතින් සර් මම එන්න බෑ කිව්වේ නෑනේ. කොහොමත් මම මගේ වැඩේ කරගෙන තමයි යන්නේ. ඔයා ආවොත් මම බාර ගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයා ඉන්නේ තව වෙන කෙල්ලෙක් දාන වැඩේ කරගන්න. හරිද? අනේ සර් එහෙම කරන්න එපා. මං ගෙදරටත් බොරු කියලානේ ඉන්නේ සර්. අනිත් එක වෙන කෙනෙක් ගත්තොත් එහෙනම් මගේ බලාපොරොත්තු වලට මොකද වෙන්නේ? ඔයා එනවා අනිවාර්යෙන් එනවා. හරි. ඕකේ. ඔයා එනවනේ අනිවාර්යෙන්. අනිවාර්යෙන් මට වැඩිම උත්සාහයක් ඇතුණා. හරිද? ඔයා පැය 3ක් නෙවෙයි. පැය 10ක් හරි අරගෙන එන්න. මම දැන් මෙතන හිටිය ඇති. මම 10 ඉඳලා කාලක් නෑ මොකුත් නෑ. ඔයා ලොජ් එකට එන්න කෙලින්ම. ඔයා ලොජ් එකට එන්න කෙලින්ම. හරිද? මම ලොජ් එකට ඉන්න කියනවා රෙස්ටුරන්ට් එකේ. හැබැයි මට ඔයාව දාන්න වෙන්නේ අද ෂූට් එකට. මේ දාන්න වෙන්නේ. මට කොහොමද අද ෂූට් එක ගන්න ඔයාව දාන්න. හරි සර්. මම කියන්නේ. තව එකකට තියනවා කියන්නේ. වරදිනවද? ඇහෙනවද? අපි රඟපානවනේ. රඟපාදී සීනු ලැජ්ජ වෙන්න පුළුවන්, සබබෝල වෙන්න පුළුවන්, බය වෙන්න පුළුවන්, හරිද හික්කියා වෙන්න පුළුවන්. එහෙම බෑ මේක. හරිද? ඒකයි මම අර ඔයාලට දැන් ගවාල එන්න කියලා කිව්වේ. අද දැන් එන්න කියලා කිව්වේ මේ වෙලාවෙ එන්න කියලා කිව්වේ ඒකයි වැඩේ කරගන්න. හරි සර්. මට එහෙම අවුලක් නෑ. මං සර් ගැන ඕන චරිතයක් කරන්න. තම වැඩෙන් ඔයා හිට් ලංකාවම හිට් දෙයිනේ කියලා. හරිද? ඔයා නම්බර් 1 නිරියක් කරන්න පුළුවන් මට. අර මෙහෙම සිදුනවා. එහෙමයි. ඔයාලට තේරෙනවනේ. එහෙනම් ඔයා මේ මෙලට රැඳලා ඉඳලා ඇඳරි මෙහෙම නෙවෙයි ඉතින්. පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් තේරෙනවනේ නේද? දැන් දෙපයිනේ. නනෝනේදී ඔක්කොම එහෙම තමයි එන්නේ ඉතින්. හරිද මේ ඔයාමම නෙවෙයි අපි ඔක්කොම එහෙම තමයි එන්නේ. හරිද? ඔයා ඒ ඔක්කොටම ඕකේ නේ? සතින්. ඒවා නැතිද? හරිද?
අපි දෙනවා මම ඔයා එනවා කියන මම ඔයාව සර්ප්‍රයිස් කරනවා රූපෙදී මට විදි වෙන සර්ප්‍රයිස් කරනවා සර් මට එහෙම සර්ප්‍රයිස් නම් ඕන නැහැ. මට කොහොම හරි මේ වැඩේ වුණොත් නම් ඒ හොඳටම ඇති. මම හොයපු කැරක්ටර් එකේ එනවාද හරිද මම හොයපු කැරක්ටර් එකේ එකම ලුක් එක ඔයා හරිද එකම ලුක් එක ඔයානේ හරිද එතන එහාට මට ඔයාව සර්ප්‍රයිස් කරන්න දෙනවද දැන් ඔයාගේ බස් එක පරක් වෙන එක පුතයි කියලා මට ඉතින් ඒක වෙලාව දැන් අර වෙලාව මම තරහ වුණා හරි මම ගොඩාක් කියලා බලන්න හිතේ ඒකට මම ආයෙ කරේ ඒක සෝරි වෙන්න ඕනේ මට හරි ඉන්නවා හෙලෝ සර් මම මේ කියපු තැනට ඇවිල්ලා ඉන්නේ. මට නම් පේන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. මට හරියටම කියනවද? හරි මං එතනින් එන්නේ. එන්න වාඩෙන්නකෝ එහෙම අමුලන්න එහෙම වාඩෙන්න සර් මං හරක්කු නෑ නේද? සියවුලන්නේ නැහැ වාඩෙන්න නෝලනේ වාඩෙන්න කිසිම වරක්කු නෑ මම සර් අනිවාර්යෙන් හෙට වැඩේ වෙනව නේද? මොකද මං ගෙදරට කියලා ආවිත් යාළුවගේ ගෙදර යනවා කියලා. මොකද ගෙදරට මේ දේවල් කිව්වොත් මට එන්න දෙන්නේ නෑ. ඒක වෙන්නේ හිතන්නේ ඉන්නේ පොඩි ගිෆ්ට් එකක් ගෙනා රිසෙප්ට් එක දාමු එපස්සේ මම මේව පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක අද මං ඉන්නේ කොහෙද? මං යාළුවගේ ගෙදර යනවා කියලා ආවේ මට ඉන්න තැනකුත් නැහැ. එතකොට මට මොකද වෙන්නේ? ලාමියෝ වරියෙන් එපා කොහොමද කියලා තියෙන්නේ හරිද ඔයාට මාත් එක්ක ඉන්න පුළුවන් විදිහට මං හදලා තියෙන්නේ ඒ ප්ලෑන් එක මං ගහලා තියෙන්නේ ඔය ඇත්තම මේ ප්ලෑන් එක ගහලා තියෙනවා ඒකත් එක්ක අපි යමුකෝ වත් දැක්කේ නෑනේ ඉන්න තියෙන දා දැක්කේ නෑනේ මම ඉන්නේ තිරගෙන මම දැන් පෙන්නන්නකෝ මම එන්න යන මම දැන් පෙන්නන්න හරි සර් ඇරේන්ජ් කරලා නම් තියන්නේ දැම්ම ඕනේ අසමයි අන්නකෝ පොඩි දෙයක් කරමු පොඩියට වගේ එකක් පොඩි එකක් වගේ එකක් කරමු අපි. ලොකුවට නෙමෙයි. පොඩි එකක් කරමු අපි. මම මේවා පාවිච්චි කරන්නේ නැහැ. අහන්නකෝ. ඒක හරි. දැන් මේක දිහා බලන්නකෝ. මේක වෙනම එනර්ජි ඩ්‍රින්ක් එකක් මේක. අර වීම එකක් බොනවා වගේ ස්කින්නක් තියෙන්නේ මේකේ. ආවර අපි වාස හිතේ බොන්න ආස හිතෙනවා ඊට පස්සේ. අසේනේ. එතකොට සර් හෙට ෂුවර් එකටම වැඩේ වෙනව නේද? හෙටනේ වැඩේ වෙන්නේ. හරිද? මේ අද ගැන හිතන්නකෝ. හෙට වෙලට මම අනිවාර්යෙන් එකත් එක වැඩේ වෙනවා. හරිද?
හරිද? අපි පොඩක් එන්ජොයි කරලා පිට වැඩේ ගැන මම ප්ලෑන් කරා. එතකොට අනිවාර්යයෙන්ම මේ වැඩේ වෙනව නේද? චුට්ටක් හිටපො. Hello. Professor. Oh. Kota kawan, mana ini? Masih. Aduh, masih nanti nih. Mah gitu, gitu ini aneh. Berak kerana අපි plan කරගත්තේ හරිද මට තේරෙන්නේ මට ට්‍රැක් ඊට පස්සේ උදේ මම එන ට්‍රැක් හරි මම කෝල් එකක් දෙන්න කොහොමද බලවල සර් මොකක් හරි අවුලක්ද? නෑ මවුලක් නෑ
අපේ ප්‍රොඩියුසර් රට යනවා කියලා කෝල් එකක් දුන්නා. හදිස්සියෙම රට යන්න උනා කියලා කිව්වා. එහෙම රට යනවා කියලා කිව්වා. එයාගේ මේ අම්මා සනේ පියලා අම්මා රටේ ඉන්නේ. මේකත් රට යනවා කියලා කිව්වා. අම්මා දෙන්නද? එතකොට සර් මට මොකද වෙන්නේ? හරි වාගේ වැඩ අපි කරමු. නිවාරයෙන් කරමු. ඔයා හීනකින් බය වෙන්න එපා. ප්‍රොඩියුසර් ලංකාවට එනවා සතියකින්. මගේ හදවත හීනකින් බය වෙන්න. ඒ ප්‍රොඩියුසර් ලංකාවට ආවට පස්සේ අපි යම වෙන්න.